නිකු නිරෝගිමත් කෙස් කලඹකට බෙස්ම හෙයා ඔයිල් එක අරගෙන තමයි මං ආවේ. දැන් මම මේ අරන් තියෙන දේවල් වලට අමතරව ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් පොකුරු අදමල් කොළ, ෆ්‍රෙෂ් ඇලෝවේරා, මුකුණු ඇන්න, ගොටුකොළ, ඒ වගේ දේවල්. දැන් ඩැන්ඩ්‍රොෆ් ප්‍රශ්නයක් තියෙනවා නම් මින්ට් ලීව්ස් පොඩ්ඩකුත් එකතු කරගන්න පුළුවන්. අපි බලමු මම අරන් තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනවද කියලා මේ ඔයිල් එක හදාගන්න. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් ප්‍රමාණවත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් නම්. ඉතින් මෙන්න මේ තියෙන ඔක්කොම ටික ඔලිව් ඔයිලුයි විටමින් E ඇරෙන්න අනිත් ඔක්කොම ටික අපි භාජනයකට එකතු කරලා ඒක අපි මද ගින්දරේ රත් කරගන්නවා. දැන් මේ කොළ වල තියෙන කොළ පාට ගතිය ටක් ගාලා ගිය ගමන් අපි ඒක ලිපෙන් බාගන්න ඕනේ. ලිපෙන් බාගෙන පොඩ්ඩක් වෙලා නිවෙන්න තියලා ඉවර වෙලා තමයි අපි ඔලිව් ඔයිල් එකතු කරගන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති ඔලිව් ඔයිල් ගොඩාක් රත් කරන්න හොඳ නෑ. ඒ හින්දා තමයි අපි ඔලිව් ඔයිල් පස්සේ එකතු කරගන්නේ. මම මේ ඔයිල් එක රැයක්ම ඒ විදිහටම තියලා තමයි ඊට පහුවෙන්ද තමයි පෙරාගන්නේ. මම මේ පෙරාගන්න භාජනයටත් දාගන්නවා රෝස්මෙරි, බ්ලැක් සීඩ්ස්, උළුහල්, ඒ වගේම සැවන්දරා මුල්. ඒවා දාගෙන මම ඒක තියාගන්නවා. මම විටමින් E කැප්සූල් දාලා කොහොමද ඔයිල් එක ඇප්ලයි කරන්න කියලා ඊගා වීඩියෝ එකෙන්